හායි. මං කලින් රීල් එකේදී කිව්වා වට්ටරුන් ගැන විස්තරයක් වෙනම රීල් එකකින් ගේන්නම් කියලා. ඉතින් ඔන්න දැන් හදන්නේ වට්ටරුන් ගැන පොඩි විස්තරයක් කරන්න. මේක තියෙන්නේ බැංකොක් වල ඡායෝෆ්‍රයා කියන ගඟ අයිනේ. මේක හදලා තියෙන්නේ 17 වෙනි සියවසේ. ඒ කියන්නේ 1700 ගණන් වල. ඒ කාලේ ඉඳන් මේකට කියපු එක එක නම් තියෙනවා. Temple of Dawn කියලා තමයි මෑත කාලේ ඉඳන් හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි දවසේ පළවෙනි කිරණ වගේම අන්තිම කිරණත් දකින්නේ මේ පන්සල කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. මොකද මේක හදලා තියෙන්නේ පොඩි කුළුණු හතරක් මැද තියෙන උස කුළුණක් විදියට. මේකේ තවත් විශේෂත්වයක් තමයි බිල්ඩින් එක හදලා තියෙන්නේ කැඩුණු චීන පෝසිලේන් වලින් වෙන එක. අරුන් කියලා හින්දු දෙවි කෙනෙක් නමින් තමයි මේක නම් කරලා තියෙන්නේ. ඒකයි මේක වට්ටරුන් වෙලා තියෙන්නේ. මේක යාල සලකනවා ආධ්‍යාත්මික සමතුලිතතාවයේ සංකේතයක් විදියටත්. මේ ඔයාලට දැන් පේන්නේ රිවර් ක්‍රූස් එකේ යන වෙලාවට වට්ටරුන් පේන විදිහ. මට පේන හැටියට ඒක දවල්ට තියෙන එක ලස්සනක්, රැට තියෙන තවත් ලස්සනක්. ඉතින් ඒ නිසා මේක බලන්න යන්න ඕනම තැන. එහෙනම් ඊළඟ දවසේ විස්තරය ඊළඟ රීල් එකෙන්. Thank you ඔයාලා හැමෝටම.